මගේ නම වාග්යා පෙරේරා. මගේ ගෙවල් නුවරඑළිය. මම දැන් නැවතිලා ඉන්නේ කොළඹ. මං හරි ආසයි නුවරඑළිය වගේ පළාත් එක සීතල සුළඟයි සීතල විඳි. ඔයාට හිතන විදිහට කොල්ල මොන වගේද? කොල්ල ඇවිල්ලා කෙල්ලොන්ට මනමාලකම් කරලා අල්ලගන්න ඉන්න අය. දැන් ඔයාගේ පස්සෙන් කොල්ල කී දෙනෙක් වගේ ආවද? ගානලං ඉතින් කියන්න අමාරුයි. මොකද මම ලස්සන කෙල්ලෙක්. මම කෙල්ල පස්සෙන් කොල්ල එනවා. දැන් ඔයාට ගාන කියන්න බෑ. ඒ තරම් ගොඩක් කොල්ල පස්සෙන් ඇවිල්ලා තිනවා. ඔව් ගොඩක් අය ඇවිල්ලා තියෙනවා. මම නම් ඉතින් ගණන් ගන්න නෑ වැඩි. අනිවාර්යයෙන්ම කොල්ලගේ ජාතියම නරකයි. ලොකු ඇරියස් එකක් තියෙනවා කොල්ලොත් එක නේද? ඇයි ඒ? කොල්ල නිසාම තමයි එහෙම උනේ. කොල්ල නරකයි කියලා කියන්නේ රෑට FB එකට යන්න බෑ. කී දෙනෙක් මැසේජ් එකවල තියෙනද? හායි ඔයාට කොහොමද? හලෝ අරකයි මේකයි කියලා. ඒස්ම හරය කෝල් කරනවා. මල වද යන්නේ. කොල්ලන්ට බල්ල කියන්නත් බෑ. ඊටත් පල්ලහැ. පිරිමි කියන අය ගොඩ යන්නෙම අනිවාර්යයෙන්ම ගෑනු නිසා. ලංකාවේ ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනකදී මෙම තරුණිය විසින් කරන ප්‍රකාශය මේ වෙනකොට ලංකාවේ සමාජ මාධ්‍ය තුළ උණුසුම් කතාබහක් ඇතිවීමට හේතුවක් වී ඇත. මෙවැනිම තරුණියක් ඊට පෙර රූපවාහිනී වැඩසටහනකදී පිරිමි පාර්ශවයට අගෞරව වන ආකාරයේ ප්‍රකාශයක් නිකුත් කර තිබුණා. ඉතින් අපි මේ ප්‍රකාශයට හේතුව මොකක්ද කියලා අපි හිතලා බලමු. සමහරට මේ කාන්තාවන් දෙදෙනාට ඔවුන්ගේ ජීවිතයේ කලින් මුහුණ දුන් අත්දැකීම් නිසා පිරිමි පාර්ශවය ගැන කලකිරීමක් හෝ අප්‍රසාදයක් ඇති වී තිබෙන්නට පුළුවන්. හැබැයි හැම පිරිමි කෙනාම ඒගොල්ලන්ට දාලා කතා කරන එක තමයි ඒ දෙන්නගේ දින වරද. සමහරට අතීතයේදී ඇත්තටම ආදරය කළා ඒ ආදරය අහිමි වුණ නිසා පිරිමි පාර්ශවය ගැන තම අප්‍රසාදී හැඟීමක් ඇති කරගෙන තියෙන්න පුළුවන්. ඉතින් ඒ හැඟීම නිසා මුළු සමස්ත පිරිමින්ටම අගෞරව වන ආකාරයේ ප්‍රකාශ මෙන්න මේ විදිහට සමාජ මාධ්‍යයට හෝ ප්‍රසිද්ධ ස්ථානයකට පැමිණ ප්‍රකාශ කිරීම සිදු කරනවා වෙන්න පුළුවන්. ඔවුන්ට අමිහිරි අත්දැකීම් ලබා දුන් පිරිමි පාර්ශවයට පේන්න මෙවැනි ප්‍රකාශ නිකුත් කරනවා වෙන්නත් පුළුවන්. අපි දන්නේ ඇත්තටම මොකක්ද උනේ කියලා. සමහරට මේ රූපවාහිනී වැඩසටහන් වලම ස්ක්‍රිප්ට් එකක් වෙන්නත් පුළුවන්. ශනික ජනප්‍රියත්වයක් ළඟා කරගන්න මේ වගේ වැඩ කරන්නත් පුළුවන්. මොකද රීච් එක ගෙන්න ගන්න අර කලින් රූපවාහිනී වැඩසටහන නිකුත් වෙලා දවස් කිහිපයකින්ම තවත් රූපවාහිනී වැඩසටහනකින් කරාද කියන්නත් අපි දන්නේ නැහැ. කොහොම වෙතත් ගොඩක් දෙනෙක් මේ ප්‍රකාශය ගැන ඇවිස්සලා තියෙනවා. පිරිමි පාර්ශවය වගේම කෑනු කට්ටියත් මෙන්න මේ දෙන්නගේ ප්‍රකාශ වලට විවේචනය කරනවා. පිරිමින් නැතුව කාන්තාවන්ට දියුණු වෙන්න පුළුවන් කියලා. ඒකට අපිත් එකඟ වෙනවා. මොකද ලෝකේ වොන්දරන් ඉන්න ගෑනු කට්ටිය පිරිමි කෙනෙක්ගේ උදව්ව නැතුව දියුණු වෙලා සාර්ථකත්වයට පත් වුණා. ඒ ප්‍රකාශය ඇත්ත. ඒ වුණාට ඒගොල්ලෝ අර පිරිමි පැත්ත පිරිමි කට්ටිය ගැන කියන ප්‍රකාශය තමයි අපි එකඟ වෙන්නේ නැත්තේ. ගෑනු කෙනෙක් නැතුව පිරිමි කෙනෙක් දියුණු වෙන්න බෑ කියලා කියනවා. ඒකත් වැරදි. පිරිමි කට්ටියක් ඉන්නවා ගෑනු කෙනෙක් නැතුව තනියම දියුණු වෙච්ච කට්ටිය. අන්න එතකොට ඒක වැරදි. ඒ වගේම මේ දෙවන දැන් මේ ප්‍රකාශයේ කාන්තාව පිරිමින්ට ඉතා පහත් විදියට නිඳා ගන්නවා. සුනකයින්ටත් වඩා පහත් විදියට තමයි පිරිමි කට්ටිය ඇය හඳුන්වන්නේ. හැබැයි එයාට අමතක ඇති ඇයගේ පියත් පිරිමි පාර්ශවය නියෝජනය කරන කෙනෙක් කියලා. තමන්ගේ පියාටත් ඒ වගේ පහත් තැනකින් තමයි එයා ආමන්ත්‍රණය කරන්නේ. ඉතින් අපි ඇත්තම හේතුව සමහර ස්ක්‍රිප්ට් එකක් වෙන්න පුළුවන්, නැත්නම් අතීත අත්දැකීමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මානසික අවුලක් වෙන්න පුළුවන්. නැත්නම් පලි ගැනීමට මේ වගේ ප්‍රකාශ නිකුත් කරනවා වෙන්න පුළුවන්. ඒ මොකක් හරි හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ හිතන දේ පහලින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක ලයික් කරන්න. එතකොට තමයි මේ වගේ වීඩියෝ මේ වගේ කතාබස් නිරන්තරයෙන් ඔයගොල්ලෝ ෆෝන් එකට YouTube එකට එන්නේ. ඒ වගේම ෂෙයා කරන්න. අපේ YouTube channel එක subscribe කරන්න. ඔයාට හිතන විදිහට කොල්ල මොන වගේද? කොල්ල ඇවිල්ලා කෙල්ලොන්ට මනමාලකම් කරලා අල්ලගන්න ඉන්න අය. දැන් ඔයාගේ පස්සෙන් කොල්ල කී දෙනෙක් වගේ ආවද? ගානලං ඉතින් කියන්න අමාරුයි. මොකද මම ලස්සන කෙල්ලෙක්. මම කෙල්ල පස්සෙන් කොල්ල එනවා. දැන් ඔයාට ගාන කියන්න බෑ. ඒ තරම් ගොඩක් කොල්ල පස්සෙන් ඇවිල්ලා තිනවා. ඔව් ගොඩක් අය ඇවිල්ලා තියෙනවා. මම නම් ඉතින් ගණන් ගන්න නෑ වැඩි. අනිවාර්යයෙන්ම කොල්ලගේ ජාතියම නරකයි. ලොකු ඇරියස් එකක් තියෙනවා කොල්ලොත් එක නේද? ඇයි ඒ? කොල්ල නිසාම තමයි එහෙම උනේ. කොල්ල නරකයි කියලා කියන්නේ රෑට FB එකට යන්න බෑ. කී දෙනෙක් මැසේජ් එකවල තියෙනද? හායි ඔයාට කොහොමද? හලෝ අරකයි මේකයි කියලා. ඒස්ම හරය කෝල් කරනවා. මල වද යන්නේ. කොල්ලන්ට බල්ල කියන්නත් බෑ. ඊටත් පල්ලහැ. පිරිමි කියන අය ගොඩ යන්නෙම අනිවාර්යයෙන්ම ගෑනු නිසා.